පරීක්ෂණ. ඒක මම පවතරි කතා කරනකොට පොඩක් ඔන්නෝක මම මෙහෙම දෙයක්ත් දැන් කළා නම් පොඩක් අපිට ඉන්න තැනකුත් නෑ අපිට. කියන්නේ කෙනෙකුත් නෑ අර ගන්න මේකින්වත් අපිට සහනයක් ලබා ගන්න පුළුවන් කියලා අපි වගේ පරීක්ෂණයක් ඉල්ලුවා අපිට. ඉතින් හරි සාධාරණයක් ඉතින් උලපණී දෙන්න බෑ කියනවා. ඒ කිසි දෙයක් අපිට කරලා දෙන්නේ නැහැ නේ. ඉතින් අපිට හැමදාම මෙහිම අපි ඉන්නේ අනිත් දෙයක් අකාබීමින් දැන් මේ අවුරුදු 20 ගානකදී මේ හිර කඳවුරු වලින් අපි ඉන්නේ. එතකොට අපිට කියලා අපිට ආසයිනේ අපිට කියලා වෙනම ස්වාධීන ජීවිතයක් ගත කරන්න තන අපිට තිබුණා උලපණිය කියන දේ තමයි මට දැනුවත් තේරෙන දේ ඉල්ලන්න. ඉතින් එච්චරනේ අපි ළඟ තිබුණේ. ඉතින් එතකොට මේ ඒවා දෙන්නත් බෑ. ඊට පස්සේ අද්දලා මොකද රෝගිය මරණ පරීක්ෂණයක් හරියට අපිට සාධාරණයක් කරගන්න පුළුවන් වෙයිද කියලා. මේ වඩා කිසිම ඔක්කොම ඉතින් යට යන එක විතරයි වෙන්නේ. ඊපස්සේ අනුර සහෝදරයාත් කතා කරේ නැහැ. ඊට පස්සේ අනුර සහෝදරයා එයාතරේ මොකක් හරි ප්‍රශ්නයක් කරා මේගොල්ලෝ අපිට පත්‍ර වලින් ඒවම කියන්න ගත්තා. මොකක් හරි. මොකද අර පත්‍රේ අංගකට දොස් කියලා තිබුණානේ. ඒකද අනුරගේ ජවිතේරේදී ගැලවෙන්නේ මොකක්ද කියලා සබ්දන්ත මොකද පත්‍රේ. අර ඒකෙන් පස්සේ මේගොල්ලෝ පත්‍ර වලට අදී පම්පෝරි ගහනකොට මම බලන් ඉඳලා පස්සේ මම යන්න මම සාමාන්‍ය මාධ්‍යෙට ගිහිල්ලාම තිබුණේ නැහැ වෙනකොට. ඊට පස්සේ දැන් ගියා ගම් කඩිප කාර්යාලය ව්‍යාගෙන. ගිහිල්ලා අපිට වෙච්ච අසාධාරණේ අපි කිව්වා. ඊට පස්සේ දිගටම අපි දෙගොල්ලෝ හැරගත්තා. ඊට පස්සේ ඔය අතර තමයි සෝමවංශය ඇවිල්ලා කෝටියක් මම කෝටියක් තියලා ගියා කියලා සෝමවංශ බොරුවක් කියන්නේ දැන් නෑ නේ. කෝටියක් එනේ මොකද අපිට ඉතින් ඔය අහඹුක සම්පූර්ණ තැන් වල මම තුමි ලොකුවට සමාජය ආශ්‍රය නොකරට තැන් වල ගියාම මට කන්ට වෙන්න දේවල් තියෙනවානේ. පිටරට වලින් අපි වෙනින් සල්ලි අපි වෙනින් අපිට ගෙවල් හදන්න ආධාර කරා කියලා අපිට ආරංචි ලැබුණා. ඒ අතරේ පිටරට වලින් සල්ලි කාලයක් අපේ නම් කොල්ලා මොකද පුංචි ළමයි එක ගියාම ඔය ගෙවල් වල පුංචි ළමයිට පොඩ්ඩක් දේවල් සතුටු කරලා පින්තූර අරගෙන අපි දන්නේ නැහැ ඒවල යටි අර්ථය මොකක්ද කියලා. ඒ පින්තූර ජාත්‍යන්තරෙට ගිහිල්ලා අය දවස්වල මටත් එච්චර මම දේශපාලන පැත්තෙන් දන්නේ නැහැ. ඒකට hina වුණා කතා කරා පින්තූරයකට මුණ දුන්නා. අපි දන්නේ නැහැ මේ පින්තූරයෙන් යටින් කරන්නේ මොකක්ද කියන එක. ඉතින් ඒ විදිහට පවුල් පිටින් අපි තමයි සේරම බලන්නේ කියලා. අපි බලන්න තාම අපි ඉන්නේ රජයේ බාරේ හමුදාව යටතේනේ. එතකොට නමුත් ඒගොල්ලෝ ලෝකයට පෙන්නලා තියෙන සේරම ලෝකයට පෙන්නලා තියෙන සේරම ඒගොල්ලෝ කරන විදිහටයි මට දැන් දැනගන්න ලැබෙන්නේ. ඉතින් ඔබත් ඉතින් ඉනිහදව විද ඉන්නකොට තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා අපිට ගියේ දෙන්න බෑ. ඒකම තිලිසදරක් එළිමකුවා අක්කි අපිට සල්ලි නෑ ගෙවල් දෙන්න කියලා. කුලියට දනන්න. අපි කුලියට ගන්න ඕනේ. මෙච්චර දැන් මෙතන දිය කුලියට ඉන්නවා වගේ. අන්න කුලියට ගන්න ඕනේ. මේ තරම් ප්‍රශ්න බැරිද ලාභ කුලියකට වගේ බලන්න පුළුවන් කිව්වා. ඉතින් මේ වගේ උත්තර බලාපොරොත්තු නෑ නේද? ඉතින් ඔහොම වෙලා තමයි මම සම්පූර්ණයෙන් මට ඒගොල්ලෝ එපා වෙලා ගියා. මොකද මහ බොරුකාරයෝ වගේ කියන. ඔය තාම අපිට දැනගන්න ලැබුණා පිටරට වලින් කෝටි ගණන් සල්ලි ආවා. ඉතින් මම ඔය කට කතාම වෙන්නේ නැහැ. ඔය රෝහණට බොරුවට දුන්නා කියලා මිනිස්සු කියන්නේ නැහැ. වෙන දේවල් දුන්නා. රෝහණ සහෝදරයෝ වෙන්න මේක මං හිතන්නේ නැහැ. මේ මිනිස්සු බොරු ප්‍රචාරය කරනවා කියලා අපි ආවල් දුන්නා මේ ඒ මිනිස්සු තවුන්ගේ ගෙවල් වල ප්‍රශ්න තියාගෙන නමුත් රෝහණ සහෝදරයා වෙනුවෙන් අවංක චේතනාවකින් කරන පිරිසක් මම හිතන්නේ ඉන්නවා. මමත් එච්චරම ගැඹුරේ රෝහණ ගැන දේවල් දැනන උනාට ඒ මිනිස්සු තමුන්ගේ හිතට එන වේදනාව උඩ තමයි වුණා අපිට වෙන්නේ. අපි මෙහෙම දේවල් කරා මේ පවුලට ඇයි මේ පවුලට මොනවාක්වත් අද වෙනතුරු කෙල්ල නැත්තේ කියන එක. එහෙම පිරිසක් ඉන්නවා. ඉතින් ඔහොම තමයි ප්‍රශ්න ඇති වුණේ. ඒක මම දකින්නේ නිකන් අර අපිව ඒගොල්ලෝ වෙන අය කොටසක් අත්පත් කරගන්නේ කියන මේකට අර ඉතින් පුංචි ළමයාට ටොෆියක් දුන්නත් ඒක රටක් රාජ්‍යයක් ලැබුණා වගේනේ. ඉතින් අපිට ඇත්තටම ඔය දැන් ඒ දවස්වල මට දැනුම් දෙරුමක් තිබුණේ නැහැ. ඇත්තටම මට ඔයගොල්ලෝ මුලින්ම අපේ අයියා ඇවිල්ලා ওই දේ අපිට කිව්වා. මම අර අපේ අයියා කියන කෙනා වෙච්ච විශ්වාස කරේ නෑ. මොකද මේ පක්ෂයේ අයිති ඒ අයිතිය කියන එක තියෙනවා කියන එක අයියා කිව්වට මට ඒක ඒ වයසේදී තේරුන්නේ නැහැ. මම දේශපාලන ගැන උනන්දුවක් දක්වලා තිබුණේ නැහැ. මට තේරුන්නේ නැහැ. නමුත් ඇත්තටම සත්‍ය වශයෙන් මේකේ අපේ අයිතියක් තියෙනවා මේ පක්ෂි. දැන් මේගොල්ලෝ මේක තනිකර අයිති කරගෙන ඒගොල්ලන් දැන් රෝහණලි පොතපත බලන්න. අපි පොත්පත් වල අපේ දන්නේ විදිහට දැන් මට වල දරුවෝ දෙනුවත් නේ. දැන් අවුරුදු 70 කෙනෙක් මරුණාම අවුරුදු 70ක් යනකම් ඒක දිලිදටනේ. ඔය ඉතින් ඒවට මොකක්ද අපිට යමිලා දාපු නඩුවත් එහෙමම යට ගෙහුවානේ. අද වෙනකන් නඩුවට වෙච්ච දේකුත් නෑ මොනකුත් නෑ අපිට දිව පස්සේ යනකොට ඉච්චර දැනුම් දෙරුමුත් නෑ. ඒක එහෙමම මේ එහෙම ඇත්තටම අපි වෙනින් දීපු මුදලක් ගන්න ඒගොල්ලෝ කියාගන්න එක වැරදිනේ. වැරදිනේ ඒක අපිට දෙන්න ඕන. අපිට ඒගොල්ලන්ගේ යට දෙන්න ඕනේ. අපිට ලැබිච්ච දේ අපිට දෙන්න. අපිට ඒගොල්ලන්ගෙන් මුකුත් එපා. අපිට යම් දෙයක් ලැබිලා තියෙනවා නම් අපිට ඒක දෙන්න. අපිට ජීවත් වෙන්න අපිට ස්වාධීනව ජීවත් වෙන්න. අපිට කාටවත් යටත් වෙලා ඔළුණවල ජීවත් වෙන්න ඕනේ. ඒ ලැබිච්ච දෙයක් තියෙනවා ඒක ඒගොල්ලෝ අපිට දෙන්න ඕනේ.
දැන් මේ අපිට ආරංචි වෙනවා මම හිතන්නේ ඒවල සත්‍යතාවය උනත් හොයාගන්න බැරි වෙන එකක් නැහැ. මොකද මම හිතන්නේ රෝහන් සහෝදරයන් කෙනෙක් යම් දෙයක් කරා නම් ඒක බොරුවට කියනවා දෙයක් වෙන්න බෑ. හැමත් මට මෑතකදී දැනගන්න ලැබුණා. දැන් අපිට ඉන්න තැනක් නැහැ කියලා කොරියාවෙන් ආපු කොරියාවෙන් ආපු කෙනෙක් කියලා තියෙනවා. ඒගොල්ලෝ ටික ඇත්තටම හැමෝටම සම්මුතිය වලට ආර්ථික ප්‍රශ්න තියනවානේ. මොකද රෝහණ සහෝදරයා කියන නමට ගරු කරලා මේ පවුලට අපි අනේන මන් නෙන්නේ කියලා අපිට ගෙයක් හදාගන්න කියලා තමයි ලක්ෂ 50 ගාන ජනතාවෙන් පෙරමුණ දුන්නා කියලා. අපිට ඉන්න තැනක් හදලා දෙන්නේ කියලා. ඉතින් ඒව කොහටද ගියේ මොනවද මුනේ කියලා අපි දන්නේ නැහැ. අපි තාමත් ඉන්නේ මේ කඳුරක් ඇතුලේ. අපිට අපේ පිළිගන්නක් හදාගන්න අපි කියන ජීවිත ක්‍රමයක් නෙවෙයි ඉතින් අපිට මෙහෙම ඉඳලා තියෙන්නේ. ඔය යුරෝපීය රටවලින් ගොඩක් සල්ලි උවා කියලා ආරංචි තියෙනවා. ඉතින් හරි මේවා නිකම්ම කටට එනවට කියන කතාවල් නෙවෙයිනේ. මේ මිනිස්සු දුක් මහන්සියලා ඒගොල්ලන්ගේ ප්‍රශ්න තියාගෙන හම්බ කරලා රෝහණ සහෝදරයා වෙන්නේ මේ දරුවෝට යන්නේ මන්නේ තින්දාත් ඒ පුදේවල් යුරෝපීය රටවලින් එහෙමයි. ඉතින් අපි දන්නේ මේ වලට මොනවද උනේ කියලා. මේ කාලේ මට එච්චර දැනුම් දෙන්නේ නැතුව අද අපි දිනවන ප්‍රශ්නත් එක්ක අපිට මේක ප්‍රශ්න කරන්න වෙනවා. අපි හැමදාම විදදීමක් කරන්නේ. දැන් අපේ රටේ එක වංචාවල් අදිනවා. ඒ වලදී මිසුදුන් හොයාගෙන එක පක්ෂ වලින් යනවා. ඉතින් අපේ ප්‍රශ්නෙට මේ මෙතන වංචාවක් වෙලා නැහැ. ඒකටත් හොයාගෙන ගිහලා විසඳුමක් ලබා දෙන්න බෑනේ. අපි වෙන මොකුත් ඉල්ලන්නේ අපිට ලැබිච්ච දේ කියලා ඒක නිරවදිව අපිට ලබා ගන්න අපිට ලැබෙන්නේ සලස්වන්න.